සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඇනිමේ වලටම වෙන්නුන ඇනිමෙන්ටා YouTube channel එකට. ඉතින් යාළුවනේ කලින් වීඩියෝ එකෙන් අපි කතා කළේ සෝලර් ලෙවලින් කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ජින්නුගේ හැරවුම් ලක්ෂය. ලෝකයේම දුර්වලයක් කියලා හන්වඩු ගහපු ඒ අහිංසක කොල්ලාගේ පුනරාගමනය ගැනයි. ඉතින් යාළුවනේ ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ තියෙන ටැග් එකෙන් ගිහින් බලලා එන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මේ වීඩියෝ එකේ ඉඳන් අපේ ජින්නුව ජින් කියලා හඳුන්වන්න. ඉතින් අපේ ජින්ගේ වෙනස් වීම නිසා එයාගේ පරණ ස්වරූපය මැකිලා කඩවසම් ලස්සන ස්වරූපයකට පත් වෙලා තියෙන්නේ. ඒක දැකපු රෝහලේ නර්ස්ලා ජින්ගේ ඇඟට පිස්සු වැටලා ඉන්නේ. හැබැයි මේ වෙනස එයාලට විතරක් නෙමෙයි ජින්ගේ නංගිටත් හොඳටම දැනලා තියෙන්නේ. ඉතින් අපේ ජින් Tamanගේ ශක්තිය පරීක්ෂා කරන්නත් ඒකෙන් සල්ලි ටිකක් හොයාගන්නත් නැවතත් අලුත් හන්ටර්ස් කණ්ඩායමකට එකතු වෙනවා. මේ පාර ජින් එකතු වෙන්නේ සීරෑන් ගේට් එකකින් යන්න ඉන්න කණ්ඩායමකට. මේකේ ලීඩර් හවන් ඩෝන් සුක්. සීරෑන් ගේට් එකකින් ඇතුළු වෙන්න නීත්‍යානුකූල ගාණක් ඕන නිසා සල්ලි දීලා සටන් කරන්න බැරි අඩු රෑන්ක් හන්ටර්ස්ලා දෙන්නෙක් අරන් යන්න තමයි මේ ගෲප් එකේ ප්‍රධානියාගේ යටි අරමුණ. එකෙක් ධනවත් පවුලක යෝ ජින්නු අනෙත් එක්කෙනා තමයි අපේ ජින්. හැබැයි ඉතින් මුන් දන්නේ නැහැනේ අපේ ජින්ගේ වැඩකිඩ. හැබැයි මෙතනදී අපේ ජින්ට මුන් ගැන සැකයක් ඇති වෙනවා. මොකද සාමාන්‍යයෙන් කණ්ඩායමක් හීලර් කෙනෙක් නැතුව යනවා කියන්නේ එක්කෝ මුන් මෝඩයෝ නැත්නම් මුන්ගේ හිතේ යටි අරමුණක් තියෙන නිසා. සී ගේට් එක ඇතුලෙන් අපේ කණ්ඩායමට විශාල khනිජ සම්පත් හම්බ වෙනවා. මේවා මිලෙන් අධිකයි. හැබැයි වැඩේ කියන්නේ මේවා ටික තියෙන්නේ සී ගේට් එකේ බොස්ගේ ගුහාවේ. හැබැයි පොර ඉන්නේ තද නින්දක. මෙතනදී තමයි ජින්ට මුන් ගැන තියෙන සැකේ වැඩි වෙන්නේ. අපි මේ කනිජ ටික කඩන්න බඩු ටික අරන් එන්නම්. එතකන් අර ජින්නුයි මේ බොස්ගේ ගුහාටලා ඉන්න. හැබැයි ටික වේලාවකින් තමයි මුන්ගේ වැඩේ පත්තු වෙන්නේ. අපේ ජින්වයි අර කොල්ලවයි බොස්ගේ ගුහාවේ කොටු කරලා ලොකු ගල් වලින් දොර වහලා දානවා. මුන්ගේ සැලැස්ම බොස්ගෙන් අපේ කොල්ලෝ දෙන්නව මරලා අර පාෂාණ ටික තනියම ගන්න. සල්ලි ඉදිරියේ මිනිස්සු නැමෙන හැටි පෙන්වන්න හොඳම උදාහරණයක් තමයි යාළුවනේ මේක. ඒ ගල් වලින් දොර වහපු සද්දෙට අර යෝධ මකුළුවත් ඇහැරෙනවා. අර ඩී රෑන්ක් කොල්ලව නම් 100 ගානට ගැහෙනවා. මොකද මෙයා හිතන් ඉන්නේ සී රෑන්ක් හන්ටර් කෙනෙකුයි ඩී රෑන්ක් හන්ටර් කෙනෙකුයි එකතු වෙලා මුව මරන්න තරම් ශක්තියක් නැහැ කියලා. මොකද ඉතින් අපේ ජින්ගේ හංගන් ඉන්න ඇත්ත බලය මෙයා දන්නේ නැහනේ. ආයෙතින් ජින්නු සුපිරිම සිනමා කාණ්ඩේ සටන් දර්ශන ටිකක් දිගාරින්නේ මෙන්න මෙතනදී. අර කොල්ලන් නම් ජින්ගේ වැඩිකිට දැකලා චුස්තින් බූතලා ඉන්නේ. මූනම් සී රෑන්ක් හන්ටර් කෙනෙක් නම් නෙමෙයි. රාක්ෂසින්ව මරන්න ආපු මැෂින් එකක්ද කොහෙද? ටික වෙලාවකින් අපේ ජින් ඒ බොස් මකුලාගේ කතාවත් ඉවරයක් කරලා දානවා. සටන ඉවරයි. බොසා මැරුණා. ඩොන්සුක් ඇතුළු සල්ලි වලට කෑදර අර ඇඹලියෝ ටික ආයේ ගල් ගුහාවට එන්නේ මේ දෙන්නගේ මලසිරු දකින්න බලාපොරොත්තු වෙන්න. හැබැයි දෙන්න පණ පිටින් ඉන්නවා දැක්කහම මුන්ව තැති ගැන්වෙනවා. ලොකු අයියේ ඔයා හිතපු විදිහට වැඩේ වෙලා නැහැනේ. ඒකනේ බං මාත් බැලුවේ. දැන් ඉතින් මොකද කරන්නේ? වෙන මොනා කරන්නද? මුන්න මරලා පුලිඟු ටික අරන් යමු ඉතින්. මේ ගත්ත තීරණයට නම් මට කියන්න තියෙන ඉතින් ගෞරවයෙන් බුදු සරණයි කියලා තමයි. මෙතනදී අර කොල්ලට මුන් ටික ඔප්ෂන් එකක් දෙනවා. උඹ අපේ පැත්තට වරෙන් ඇවිත් මේ ජින්නුව මරපන්. එතකොට අපි උඹව බේර ගන්නවා. හැබැයි කොල්ලගේ පෙරපිනක් පෑදිලාද කොහෙද? මෙයා අපේ ජින්ගේ පැත්තම ගන්නවා. මෙතනදී අපේ ජින්ට සිස්ටම් එකෙන් වෝනින් මෙසේජ් එකක් එනවා. සිස්ටම් එකෙන් කෙලින්ම නියෝග කරනවා ජින්ට එරෙහිව ඝාතන චේතනාවෙන් ඉන්න සතුරන් 6 දෙනාම මරා දමන්න කියලා. සිස්ටම් එකෙන් මෙතනදී ජින්ට කිසිම ඡන්දයක් ඉතුරු කරන්නේ නැහැ. නොටිෆිකේෂන් එකෙන් පැහැදිලිවම සඳහන් වෙනවා ඔබ මේ ටාස්ක් එක කරේ නැත්නම් ඔබගේ හදවත නතරනු ඇත. ඒ කියන්නේ සිස්ටම් එකෙන් ජින්ට කියන්නේ එකම එක දෙයයි. මරන්න නැත්නම් මැරෙන්න. මෙතෙක් සාමාන්‍ය අහිංසක ඩී රෑන්ක් හන්ටර් කෙනෙක් වෙලා හිටපු අපේ ජින් ප්‍රථම වතාවට තේරුම් ගන්නවා මේ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ බලය මත විතරයි කියලා. සිස්ටම් එකෙන් තමන්ව සැබෑ හන්ටර් කෙනෙක් කරන්න නම් තමන්ගේ අතින් ලේ තැවරෙන්නම ඕන කියන තිත්ත ඇත්ත යා පිළිගන්නවා. මේ මොහොතේ ඉඳන් ජින් තමන්ගේ සතුරන්ට කිසිම අනුකම්පාවකින් තොරව දුෂ්ට හන්ටර්ස්ලගේ ජීවිත කතාවට තිත තියාගෙන යනවා. ගේට් එකෙන් එළියට ආවට පස්සේ අර කොල්ලා අපේ ජින් දිහා බලන්නේ ගෞරවකින් සහ බියකින්. හැබැයි මේ සිද්ධියෙන් පස්සේ ජින්ට ලොකු අනතුරකට පෙරනිමිති පහළ වෙනවා. මොකද අර ජින් මරපු කණ්ඩායමේ ලොක්කගේ මල්ලි තමයි ඇමරිකාවේ අතිශය බලගතු ඉස් රෑන්ක් හන්ටර් කෙනෙක් වෙන්නේ. තමන්ගේ අයියා මරලා කියලා දැනගත්තාම එයා ලංකාවට
සමාවෙන්න. එයා කොරියාවට එනවා මරපු එක්කෙනාගෙන් පලිය ගන්න. මෙතනින් පස්සේ අර කොල්ලා අපේ ජින්ට ඩීල් එකක් අරන් එනවා. මොකද එයාගේ තාත්තා ලොකු සල්ලිකාරයෙක්. එයාට ඕන හොඳ ගිල්ඩ් එකක් හදන්න. ඒකට සීරෑන් ගේට්ටු 10ක් විනාශ කරන්න ඕන. ඒ වෙනුවෙන් අර කොල්ලා ජින්ට $1 බිලියන 30ක් දෙන්න පොරොන්දු වෙනවා. අපේ ජින් මේකට එකඟ වෙනවා. මොකද ඉතින් සල්ලිත් හම්බෙලා Tamanගේ බලයත් වැඩි කරගන්න පුළුවන් නම් කවුද අකමැති? මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ ඩේලි ටාස්ක් කරපුවාම ජින්ට හම්බුන කී එකක් ගැන. හැබැයි යාළුවනේ මේ කී එක කලින් හම්බුන එකට වඩා අතිශය භයානක අඳුරු පෙනුමක් තියෙන ස්ථානයකට යන්න තියෙන යතුරක්. මේකට ගිය ජින්නුට දකින්න හම්බෙන්නේ මුළු පළාතම ගිනිදැල් වලින් වැහිච්ච තැනක්. ඒ මැදිවට ජින්ට සටන් කරන්න ඉන්නේ සාමාන්‍ය බොස් කෙනෙක් එක්කනම් නෙමෙයි. දුම අතරින් මතුවෙන්නේ ඔලු තුනක් තියෙන මහා විශාල නිරේ මුර බල්ලා. මුව දකිද්දිම සිස්ටම් එකෙන් ජින්ට වෝනි මෙසේජ් එකකුත් එනවා. දැන් ඒ සටන පටන් ගන්නවා. අපේ ජින් තමන්ගේ උපරිම වේගයෙන් පැනලා පහර දෙන්න හැදුවත් මුර බල්ලාගේ හැම යකඩ වගේ හයිය නිසා උට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඌ ගහන එක පාරකින් අපේ ජින්ව විසි වෙලා ගිහින් බිත්තියක හැප්පෙනවා. මෙතනදී අපේ ජින්ගේ HP ප්‍රමාණය දරුණු විදිහට පහළ බහිනවා. මෙතනදී යාළුවනේ මට නම් හිතුනේ ජින් මෙතනම මැරෙයි කියලා. නමුත් අපේ ජින් ආයෙත් පෙරදෙන්න ලෑස්ති නැති නිසා Tamanගේ ඇතුලේ තියෙන සැබෑ මිනි මරු බලය එළියට අරන් එකපාරටම මුර බල්ලාව බය කරනවා. ඊළඟ තත්පරයේදී ජින් අකුණක් වගේ අහසට පැනලා මුර බල්ලාගේ ඇඟ උඩින් දුවගෙන ගිහින් Tamanගේ කඩුවෙන් උගේ මැද ඔළුවේ ඇහැටම ඇනලා දානවා. මුළු පලාතම හෙල්ලෙද්දී අර මුර බල්ලා අළු වෙලා බිමට වැටෙනවා. මුර බල්ලව මරපු නිසා සිස්ටම් එකෙන් එයාට විශේෂ රෙසිපි එකක් හම්බ වෙනවා. මේ රෙසිපි එකෙන් ඕනෑම ලෙඩක් සුව කරන්න පුළුවන්. ඒ වෙලේම අපේ ජින්ට මතක් වෙන්නේ එයාගේ ලෙඩ වෙච්ච අම්මව. මගේ අම්මව බේරගන්න පුළුවන්. යාළුවනේ ඔයාලා දන්නවනේ ඉතින් කොල්ලෙට Tamanගේ අම්මා තරම් වටින වෙන කෙනෙක් නෑ කියලා. අපේ ජින් අලුත් බලාපොරොත්තුවකුත් ඇති කරගෙන Taman తాවකාලිකව මේ ඩන්ජන් එකෙන් එළියට එනවා. මොකද ඒ රෙසිපි හදන්න අවශ්‍ය දේවල් තිබ්බේ ඒ ඩන්ජන් එකේ පිටලා තිබ්බ විශාල මාලිගාව ඇතුලේ. ඉතින් මේ මාලිගාව ඇතුළට යන්න තරම් ශක්තියක් ජින්ට තාම නැති නිසා තමයි එයා අලුත් බලාපොරොත්තුවකුත් එක්ක නැවතත් එළියට එන්නේ. ඉතින් යාළුවනේ අපේ ජින් දැන් ඉස්සරටපු කොල්ලා නෙමෙයි. Tamanගේ අම්මා බේරගන්න ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ඉන්න නියම පිරිමේ. හැබැයි එයාට ඊළඟට මුහුණ දෙන්න සිද්ධ වෙන දරුණු සටන් බලකතු හන්ටර්ස්ලා පවා බය වුණු රාක්ෂයන් එක්ක සටන් කරන හැටි. එයා මේ ලෝකේ ඉන්න බලකතුම මාස්ටර් හන්ටර් වෙන විදිය අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඔයාලගේ හැම ලයික් එකක්ම හැම සබස්ක්‍රයිබ් එකක්ම මට ඉස්සරහට මේ වගේ හොඳ වීඩියෝ කරන්න ලොකු හයියක්. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එකට සබ් පාරක් දාලා සෝලෝ ලෙවලින් සීසන් 1 කතා මාලාවෙන් පස්සේ ඔයාලට ඉස්සරහට බලන්න ඕන මොන වගේ ඇනිමි කතාවක්ද කියලා පහලෙන් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. තවද සෝලෝ ලෙවලින් කතා මාලාව ගැන ඔයාලගේ තියෙන අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න කියාගෙන මම මෙතනින් නවතින්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඉක්මනට හමු වෙමු. හැමෝටම ජය වේවා.